කොහොමද යාළුවනේ අද මගතොට අපි ආව හදිස්සි ගමනක් යන ගමන් පොඩි තැනක් යනකොට හම්බෙන් හම්බුනේ මේක ඇවිල්ලා නුවර කොළඹ පාරේ කඩුගන්නාව ප්‍රදේශයේ මේ නුවර කොළඹ පාර හදපු ප්‍රධාන ඉංජිනේරුවරයා සිහි වෙන්න හදපු තැනක් තියෙනවා කඩුගන්නාව ප්‍රදේශයේ ඔය කතාවට කියන්නේ සුද්දා මේ ගලවිද්ද නැත්තම් මේ නුවරයි කොළඹ ගිහින් ඉවරයි කියලා. අන්නේ කතන්දරේ ගොඩනගපු මේ පාර හදපු කැප්ටන් ඩෝසන් කියන පුජ්‍යලයා සිහි වෙන්න හදපු ස්මාරකය තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට ඒක මේ විදිහට පෙන්වන්න යන්නම්. මේක දැන් අර ප්‍රතිසංස්කරණය කටයුතු කරනවා මේ දවස්වල හුණු ගන්නවා. මේක හරි ලස්සනට නිර්මාණයක් කරලා තියෙනවා මොනවා වුණත් සුදු මහත්තුරු ඒගොල්ලොන්ගේ අයව සිහි වෙන්න කරපු ලස්සන නිර්මාණයක්. මෙන්න මෙතන සමරු පළකේ තියෙන ඒ කුළුනේ ඔන්න ඔහොම තමයි තියෙන්නේ කැප්ටන් ඩෝසන් කියන කෙනාව සිහි වෙන්නයි. එතුමා මැරිච්ච අවුරුද්ද 1829 මාර්තු 28 කියලාත් පස්සේ 1832 එතුමාව සිහි වෙන්න මේ ස්මාරකය හැදුවා කියලා තමයි දාලා තියෙන්නේ මේකේ. මේ තමයි නුවර කඩුගන්නාව පාරේ තියෙන කැප්ටන් ඩෝසන් කුළුණ. අපි බලමු දැන් මේ ප්‍රධාන පාර මෙතනින් පාරට එහායින් ස්ටේෂන් එක ඈත දිස්සෙනවා. මම මෙතනින් බහැලා මෙහෙම යන්න බහැගෙන යනකොට පාරේ ඉඳලා බලද්දි මේ කුළුණ මීටරේ ලොකුවට පේනවා උසට. බලමු පාරට ගිහිල්ලා. ඔය නුවර පැත්ත. එතකොට නුවර කට්ටිය මෙහෙ තමයි කොළඹ පාර. පාර පැනගෙන එහා පැත්තට යන්න ඕනේ. එතකොට මේ තමයි ඒ කොළඹ නුවර පාරත් සමානව ඉදි වෙලා තියෙන රේල් පාර. ඔය ඈතින් මම ලං කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. උතන තමයි කඩුගන්නාව ස්ටේෂන් එක තියෙන්නේ. මෙන්න යාළුවනේ කුළුණ. ඉතින් කැප්ටන් ඩෝසන් කියන ප්‍රධාන ඉංජිනේරුවරයා සිහි වෙන්න මේ විදිහට හදලා තියෙන කුළුණ මෙන්න මේව තමයි තියෙන්නේ. ඉතින් කුළුණ මුදුන ওই විදිහට තමයි පේන්නේ. ඉතින් අහඹුවක් විදියට මේ නුවර කොළඹ පාර යන ගමන් මේ කැප්ටන් ඩෝසන් කුළුණ ගැන මගේ channel එක හරහා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මගතොට අපුව subscribe කරන්න, අපේ Facebook පිටුව බලන්න, අපේ TikTok එක බලන්න, අපේ YouTube channel එක බලන්න. ආයිබෝවන්. ස්තුතියි.